මේ අතර ඌව පරණගම එක්සත් බෞද්ධ සංගමේ සංවිධානයෙන් හා නිවුස් ෆස්ට් මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන ඌව පොසොන් කලාපයේද අද පස්වරුවේ ආරම්භ වෙනවා. ඌමා ඇල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ වෙත ශ්‍රී සර්වඥකේශ ධාතුන් වහන්සේ වැඩම කරන්නේ අද පස්වරු 3ට පමණ. ආගමික වතාවත් වලින් අනතුරුව සර්වඥකේශ ධාතුන් වහන්සේ සදහැවතුන්ට වන්දනාමාන කළ හැකි. පස්වරුවේ පොසොන් කලාපයේද විවෘත වනවා. පොසොන් කලාපයේ සූදානම් පිළිබඳව තොරතුරු දැන ගැනීමට අප දැන් ලයිව් ඩිජිටල් ට්‍රාන්ස්මිෂන් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගන්නවා මාණ්ඩලික වාර්තාකරු රුවන් සංජීව වික්‍රමසිංහ. ඌව පරණගම මේ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ කියන්නේ ඌමයල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේට මේ වෙලාවේ නුවරඑළියේ සිට සර්වජ්‍ය කේශ ධාතුන් වහන්සේ වැඩම කරවීමේ පුණ්‍ය කටයුත්ත සිදු වෙමින් පවතිනවා. මේ ප්‍රදේශය දුහුවිල්ලෙන් නැහැවිලා ගිහිල්ලා තිබුණේ. මේ වන විට සී වැස්සක් ඇදහැල්ලෙමින් මේ ප්‍රදේශයේ දුහුවිල්ල තුරන් කරන ආකාරය අපිට දැක් ගන්නට පුළුවන්. මේ වැසි නොතකා ප්‍රදේශවාසීන් මේ ස්ථානයට සම්ප්‍රාප්ත වෙනවා. මේ ධාතුන් වහන්සේ වන්දනා කර ගැනීම ඇතුළු මේ පොසොන් කලාපයේ තිබෙන දේවල් දැක බලා ගන්නට. ඉතින් මේ පොසොන් කලාපය සංවිධානය කිරීමේදී ආරක්ෂක අංශ සුවිශේෂී දායකත්වයක් සපයනවා. මේ වන විටත් පොසොන් කලාපය තුල සුවිශේෂී රථවාහන සැලැස්මක් සංවිධානය කළ තිබෙනවා. අපි මේ පිළිබඳ තොරතුරු දැනගන්නට ඌව පරණගම පොලිසියේ ස්ථානාධිපතිතුමා අපි සම්බන්ධ කරගත්ත වසන්ත දිසානායක මහත්මයා. ඉතින් අපි කැමති ස්ථානාධිපතිතුමාගෙන් දැනගන්න කොහොමද මේ ඌව පොසොන් කලාපය තුල රථවාහන සැලැස්ම කොයි වගේද කියලා. ඌව පොසොන් කලාපය නිමිත්තෙන් අපි විශේෂ රථවාහන වැඩසටහන ක්‍රියාත්මක කරමින් පවතිනවා. විශේෂයෙන්ම මෙම ඌව පොසොන් උදානයේ වැඩසටහන පවතින්නේ මැදවෙල අඹගස්තෝව කියන මාර්ගයේ ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 1.5 පමණ දුර ප්‍රමාණයක. ඒ නිසා එම මාර්ගය භාවිතා නොකර අඹගස්තෝව කැටගොඩ හරහා මැදවෙල මාර්ගයත් ඒ වගේම අඹගස්තෝව ගංගමුව හරහා තවුල්දෙන මාර්ගයත් භාවිතා කරන ලෙස අපි රථවාහන හිමියන්ගෙන් රථවාහන ගමනාගමන යෙදෙන්නන්ගෙන් අපි ඉල්ලා සිටිනවා හැකිතාක් දුරට එම මාර්ග භාවිතා කරන ලෙසට. ඒ ඌව පරණගම ස්ථානාධිපති වසන්ත දිසානායක මහතා. ඉතින් එතුමාට ස්තුතිවන්ත වෙමින් අපි සූදානම් විටින් විට අද දවසේ මේ පොසොන් උදානයේ තොරතුරු ඔබ වෙත ගෙන එන්නට. මම රුවන් සංජීව වික්‍රමසිංහ නිවුස් ෆස්ට් වෙනුවෙන් ඌව පරණගම ඌමායල ප්‍රදේශයේ සිට